ජීවිතයට ජලය අත්‍යවශ්‍යයි. බොහෝ ගෝලීය මාර්ග උපදේශ මගින් කාන්තාවන් සඳහා දිනකට ජල ලිටර් 2ක් සහ පිරිමින් සඳහා දිනකට ජල ලිටර් 2.5ක් පමණ පානය කිරීමට නිර්දේශ කරනවා. ඒත් විද්‍යාඥයන් පවසන්නේ අපගේ ජල අවශ්‍යතා සාධක කිහිපයක් මත අදාපවත්නා බව. ප්‍රමාණවත් තරම් ජලය පානය නොකිරීම විජනනයට හේතු විය හැකි නමුත් නියමිත ප්‍රමාණය ඉක්මවා පානය කිරීමද මාරාන්තික වෙන්නට පුළුවන්. අද බුද්ධියාසිපතෙන් කතා කරන්නේ මෙන්න මේ සම්බන්ධයෙන්. ඔබ අපේ නාලිකාව පළමුවරට නම් හරපන්නේ සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් නොටිෆිකේෂන් එක ඔන් කරගෙන වෙන්න. අපගේ ශරීර පරෙන් 60% පමණ ජලය සමන්විතයි. එය අපගේ සෛල අවයව රුධිර නාල සහ අපගේ ශරීරයේ විවිධ නාලවල පවතිනවා. ස්කොට්ලන්තයේ ස්ටර්ලින් සවියේ සජනනය පිළිබඳ විශේෂඥයෙකු වන වෛද්‍ය නිඩියා රොඩ්රිගෝ සැන්වෙස් පාසල පරිදි ජලය පෝෂක පදාර්ථයක්. අපි ප්‍රෝටීන්, විටමින්, කාබෝහයිඩ්‍රේට්, තන්තු අඩංගු ආහාර ගැන අවධානය යොමු කරනවා. ඒත් වතුර අපේ ජීවිතයේ වැදගත් පෝෂක පදාර්ථයක් කියන දෙයට අපි හිතන්නේ නැහැ. සෑම ශාරීරික ක්‍රියාවලියකදීම පාහේ ජලය තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරනවා. හාවර්ඩ් වෛද්‍ය විද්‍යාලයට අනුව එහි ප්‍රධාන භූමිකාවන් කිහිපයක් මෙසේයි. ශරීරයේ පෝෂක පදාර්ථ හා ඔක්සිජන් රැගෙන යාම, මුත්‍රාශයෙන් බැක්ටීරියා ඉවත් කිරීම, ආහාර දිරවීමට උපකාර කිරීම, මලබද්ධය වැළැක්වීම, රුධිර පීඩනය සාමාන්‍ය තත්ත්වයට පවත්වා ගැනීම, අස්ථි දෙකක් හමු වන ස්ථානවල තරලයක් ලෙස ක්‍රියා කිරීම, අවයව සහ පටක ආරක්ෂා කිරීම, ශරීර උෂ්ණත්වය නියාමනය කිරීම, විද්‍යුත් විච්ඡේදනයේ සමතුලිතභාවය පවත්වා ගැනීම. ඔබ ප්‍රමාණවත් තරම් ජලය පානය නොකළොත් වෙන්නේ මොකක්ද? දහඩිය, මුත්‍රා හා හුස්ම ගැනීම හරහා පවා අපට නිතරම ජලය අහිමි වෙනවා. නිරෝගීව සිටීමට නම් අප එසේ අහිමි වන ජලය යලි ලබාගත යුතුයි. මෙය ජල සමතුලිතතාවයක් ලෙස හැඳින්වෙන්නේ. ශරීරයට ලැබෙන ප්‍රමාණයට වඩා වැඩි ජල ප්‍රමාණයක් අහිමි වූ විට විජලනය විය හැකියි. මෙය බරපතල සෞඛ්‍ය ගැටලු රැසකට මඟ විවර කරනවා. අපි බලමු විජලනයේ රෝග ලක්ෂණ මොනවද කියලා. තද හා අධික ගන්ධයක් සහිත මුත්‍රා පිටවීම, සාමාන්‍ය තත්ත්වයට වඩා අඩුවෙන් මුත්‍රා කිරීම, කරකැවිල්ල හෝ සිහි මද ස්වභාවය, තෙහෙට්ටුව, වියලි මුඛයක්, වියලි තොල් සහ දිව, ගිලුණු ඇස්. ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන පරිදි බරපතල අවස්ථාවන්හිදී විජනන ව්‍යාකූලත්වය, වේගවත් හෘද ස්පන්දනයක් ඇතිවීම, අවයව අක්‍රිය වීමට පවා හේතු වෙන්නට පුළුවන්. අනිත් පැත්තෙන් අධික ලෙස ජලය පානය කිරීමත් අනුතුරුදායකයි. එහි ප්‍රතිඵලත් බරපතල වෙන්න පුළුවන්. කෙටි කාලයක් තුළ අධික ලෙස ජලය පානය කිරීම අපි කියනවා හයිපෝනෙට්‍රියාව ඇති කළ හැකි අතර ඒ ජලය විෂවීම ලෙස හඳුන්වන්න පුළුවන්. එය සිදුවන්නේ ඔබේ ශරීරයේ සෝඩියම් සමතුලිතතාවය භයානක ලෙස අඩු වූ විට ශරීරයේ සෛල ඉදිවීමට හේතු වෙනවා. හයිපෝනෙට්‍රියා රෝග ලක්ෂණ බැලුවොත් ඔක්කාරය සහ වමනය, හිස රදය, ව්‍යාකූලත්වය, ශක්තිය අඩුවීම, නිදිමත ස්වභාවය, තෙහෙට්ටුව, නොසන්සුන් බව සහ නුරුස්සනා බව, මාංශපේශී දුර්වලතා, මාංශපේශී වේදනාව හා මස්විල් පෙරලීම, අපස්මාරය, දරුණු රෝග අවස්ථාවලදී කෝමා තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. 2018 දී ජෙහාන් පෙරි ඇගේ තියනිය සහ බෑනා සමග ලන්ඩන් මැරතන් තරගයට සහභාගී වීම සඳහා පූර්ණිම මුල නිතර සිටියා. ඒ ඉතා උණුසුම් දවසක් වූ අතර ස්වේච්ඡාසේවකයන් දායකයන්ට ලබා දුන් ජලය විශාල ප්‍රමාණයක් ඇය පානය කිරීමෙන් සිටියා. මට මතක තියෙන අවසානදී අර්ථ මැරතන් තරගයේ සලකුණ විතරයි. ඇය BBC පුට්චින් වැඩසටහනට ප්‍රකාශ කළා. දැඩි සත්කාර ඒකකයේ දින 3ක් කාලය ගත කිරීමෙන් පසුව ජානා අවදි වුණා. ඇගේ සෙමියා විසින් පටිගත කරන ලද වීඩියෝවක ඇය තරගයේ අවසාන රේඛාව පසු කරන ආකාරය පෙන්වූ කලද ඇයට ඒ කිසිවක් මතකයේ තිබුණේ නැහැ. මගේ හස්බන්ඩ් එක්ක මිතුරන් කීප දෙනෙක් එතන හිටියා. ඔවුන් මට අතවලමින් කතා කළා. මගේ ශරීරය වේවුලුවා. අපි ගෙදර ආවට පස්සේ මට ගොඩාක් අසනීප වෙලා. පස්සේ සිහි නැති වුණා. ඇය ආවර්ජනය කළා. මම ගොඩක් වතුර බිව්වා. ඒකෙන් මගේ ශරීරයේ නිසිලස ක්‍රියා කරන්න අවශ්‍ය සියලුම ලවණ සහ පෝෂක පදාර්ථ ඉවත් වුණා. ජෙහාන් සිතින් ඉස්මතු වන්නේ ශරීරයට තරාගත හැකි ප්‍රමාණයට වඩා වැඩි ජල ප්‍රමාණයක් ගත් විට ශරීරයට සිදුවන දේ. තියර ඉක්මනින් රුධිරයට අවශෝෂණය වෙනවා. අමතර ජලය වක්කොට මගින් පෙරීම සිදු කරන අතර මගින් මුත්‍රා සැදෙනවා.
කෙසේ වෙතත් වක්කොඩුවලට පැයකට ජලය ලීටර් 1ක් පමණ සැකසිය හැකියි. හොඳයි, දැන් අපි බලමු ඇත්තටම ජලය කොච්චර ප්‍රමාණයක් අපිට ඕනේද? නියෝගීව සිටීමට නම් දිනකට වතුර කෝප්ප 6 සිට 8 දක්වා ප්‍රමාණයක් පානය කළ යුතු බවයි සෞඛ්‍ය බලධාරීන් නිර්දේශ කරන්නේ. යුරෝපීය ආහාර ආරක්ෂණ අධිකාරිය කාන්තාවන් සඳහා ලීටර් 2ක් සහ පිරිමින් සඳහා ලීටර් 2.5ක් නිර්දේශ කරනවා. පානවර්ග පමණක් නෙවෙයි, ඊට ආහාර ඇතුළු සියලුම ප්‍රභාවයන්ගෙන් ලැබෙන ජලය ඇතුළත්. පළතුරු, එළවලු, සහල්, ධාන්‍ය ඇතුළු බොහෝ ආහාරවල ජලය අඩංගුයි. උදාහරණයක් ලෙස කොමඩුවල 92% ප්‍රමාණයක් ජලය තියෙනවා. නමුත් මේ නිර්දේශ සෑම පුද්ගලයෙකුටම සුදුසු වෙන්නේ නැහැ. ස්කොට්ලන්තයේ ඇබර්ඩීන් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ජෝන් ස්පීක්මන් රටවල් 23ක පුද්ගලයන් 5000කට අධික සංඛ්‍යාවකගේ ජල පරිභෝජනය අධ්‍යයනය කළ ගෝලීය අධ්‍යයනයකට සහභාගී වුණා. වයස 20ක් 60ක් අතර පිරිමින්ට දිනකට ලීටර් 1.8ක් පමණ අවශ්‍යයි. එම වයස් කාණ්ඩයේම කාන්තාවන්ට ලීටර් 1.5 සිට 1.6 දක්වා අවශ්‍ය වෙනවා. වයස 85ක් පමණ වුණාම ඔබට අවශ්‍ය වෙන දිනකට වතුර ලීටරයක් පමණයි. මහාචාර්ය ස්පීක්මන් පැහැදිලි කරනවා. පුද්ගලයාට කොපමණ ජල ප්‍රමාණයක් අවශ්‍යද යන ශරීරයේ පාර, ශාරීරික ක්‍රියාකාරකම්, වයස, ස්ත්‍රී පුරුෂභාවය, පරිසරය වැනි සාධක මත ආදාපවතිනවා. ඔබට කොච්චර ජල ප්‍රමාණයක් අවශ්‍යද කියන එකට බලපාන ප්‍රධාන සාධකය ඔබේ සිරුර කෙතරම් විශාලද කියන එක ඔහු තවදුරටත් ප්‍රකාශ කරනවා. ඔබ උණුසුම් හා තෙතමනය සහිත ස්ථානයක ජීවත් වෙන්නේ නම් ඔබේ ජල අවශ්‍යතාවය සීතල වියලි ස්ථානයක ජීවත් වන කෙනෙකුට වඩා සැලකිය යුතු ලෙස වැඩි වෙන්නට පුළුවන්. පිපාසය කියන්නේ ශරීරයට වැඩිපුර ජලය අවශ්‍ය බව පවසන ක්‍රමය. ඔබේ මුත්‍රාවල වර්ණය තවත් ලකුණක්. සුදු මැලි කහ පෑයනු ඔබ සජලනය වී ඇති බව කියාපානවා. තද කහ පෑයනු ඔබ විචලනය වී ඇති බවට සලකනවා. ඔබගේ වමනය හෝ පාචනයක් නම් ඔබ වැඩිපුර ජලය පානය කළ යුතුයි. ඉතින් අදට අපි නවතින්නම්. බුද්ධි අසිපත නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න. නැවත වීඩියෝකින් හමුවෙමු.